ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා DKL Screen YouTube channel එක තුලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් මේ සැරේ මචං ගරේන මේ සුපිරිම gift එකක් කියලා දිනනවා. ඉතින් මොනවාද emotes කින්ද මන්ද සේරම බලාගත්ත හැකි මොනවාද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම මතක් කරන්න දෙයක් තියෙනවා මගේ මේ පළවෙනි වීඩියෝ එක හැමෝම set වෙලා ඉන්න හැමෝම like කරන්න. ඔයාලා comment එකක් දාගෙන යනවා ආසම ගන් skin එක මොකක්ද කියලා Free Fire game එක ඇතුලේ ආසම ගන් skin එක මොකක්ද කියලා. ඒ වගේම ගන් ස්කින් එක වගේම තමයි ගන් එක මොකක්ද කියලා හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. ආතරෙන් සාදරෙන් එනම් පිළිගන්නවා. දිගටම subscribe කරලා ඉන්න. එහෙනම් වීඩියෝ සෙට් වෙමු. හරි බං ඉතින් මෙන්න මේ ස්කින් එක වෙන සර්වර් වලට මචං දීලා තියෙනවා. මේකේ තියෙන්නේ මචං M2P තියෙනවා, Thompson තියෙනවා, ඒ වගේ ස්කින් තියෙනවා මචං. මේකට මචං ජෙම් අඩුම දක්ස් 500ක් වගේ යන්න මං හිතන්නේ. ඒ වගේ යයි මං හිතන්නේ. වෙන සර්වර් වලට මචං අනිවාර්යෙන් ගොඩක් දවස් දීලා මං හිතන්නේ මම මේ වීඩියෝ එක කරද්දිත් මචං මේක මේ සර්වර් එකට දීලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වෝල් ස්කින් එකයි බයික් ස්කින් එකයි දාගන්න මොකද කැත්ත නේද? ඒකයි මචං ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා මචං. මං හිතන්නේ මම මේ වීඩියෝ එක කරද්දිත් මචං මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්න ඕනේ මං හිතන්නේ. මට මතක විදියට මචං මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ මට ගේම් එකට යන්න බැරුණා. හරි ඉතින් මේ තව මේ වගේ මෙන්න මේක ෆ්‍රී දුන්නා එක පාරක්. ඊට පස්සේ මේකටත් දීලා තියෙනවා. මේකට අඩුම ජෙම් 1000ක් 1500ක් වගේ අඩුම යනවා මං හිතන්නේ. මේකත් සුපිරිම වාසියක් මචං. මේ ප්ලේන් එකේ ගිහලා බයිද්දි මචං හොඳට බැස්සේ කියarද. ඒ වගේම තමයි බනි ස්කින් එක. බනි ස්කින් එක මචං මේකත් මම මේ වීඩියෝ කරද්දි මචං දීලා තියෙන්න පුළුවන් අනිවාර්යෙන්. මේ වීඩියෝ එක වැටෙද්දි හරිද? වීඩියෝ වැටෙද්දි අනිවාර්යෙන් දාලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න දෙයක් තියෙනවා. මේකත් මචං යයි කොච්චරක් යයිද? ඔයාලම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට කීයක් ගියාද කියලා මේක මේ ස්පින් කරද්දි බණියක් ගන්න එක බණියක් ගන්න කීයක් ගියාද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව මතක් කරන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. මගේ පළවෙනි වීඩියෝ එක හරිද? මේ channel එක දාන පළවෙනි වීඩියෝ එක DKL Screen channel එකේ. හරි ඉතින් ඔයාලට සුපිරිම වාසියක් තියෙනවා. අනිවාර්යෙන් මට මාත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ වගේ මේ ඔයාලට අලුතින් එන ඉවෙන්ට් අනම්මනම් කින්ද මන්ද කියලා ඔක්කොම දැනගත හැකි. ඉතින් සෙට් වෙලා ඉන්න. ඔන්න ඉතින් ඊට පස්සේ එනවා ලස්සන ෆිස්ටි ස්කින් එකක්. මේක මචං දාගත්තම කොහමද ගැම්ම? මේක අරන් දාගත්තාම පට්ට ලුක් එක මචං. ඒක නම් මේක ගින්තර වගේ මචං ගාද්දි පයින්නවා. මේක මචං එන්න තියෙන්නේ මේ මාසේ 15 මං හිතන්නේ ඇත්තම කිව්වොත් 15ම දෙයි මං හිතන්නේ. හරිද? ගරීට කියන්න බෑනේ ෂුවර් නෑනේ කවද දෙයිද කියලා. හරි ඒ වෙන්න ඔයාලා භාෂාවෙන් බලන් ඉඳපු ජූලි 17 සුපිරිම ඉවෙන්ට් එකක් කරනවා මචං. හරිද? බ්ලූ ලොක් මම මතක හැටියට නම තව අලුත් කිට් වගේ එකත් එක්ක මචං එනවා. මේක මචං ගත්තා කි ස්ටෝර් 200කින් 300කින් වගේ ගත්තා කි. හැමෝම රෙඩි වෙලා ස්ටෝන් ලෑස්ති කරන් තියන් ඉන්න. টপ අප් පාරක් දාගෙන තියාගෙන ඉන්න. හරිද? හරි බං ඉතින් මෙන්න තවත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මචං. ලොකු ප්ලේයර්ස්ලා කොර වෙන එක මේ ඉවෙන්ට් එකක් තියෙනවා මචං. ඩුවෝ and ලොල් රිටර්න් එක කොහොමද ඉතින් ඒක ඩුවෝ emote එක ලොල් එකයි. අයියෝ මෙන්න ගරීනා. හරිද? පරණ ප්ලේයර්ස්ලා පව් නැද්ද මේ කියන්නකෝ. දැන් මේක ලොල් එක රිටර්න් කරනවා. එතකොට බලන්න හරිද දැන් මොකද වෙන්නේ කියලා. පරණ ප්ලේස්ලා මොකද වෙන්නේ? එතකොට අලුත් ප්ලේස්ලා කමන්නේ. අලුත් ප්ලේස්ලා ආසයි තමයි. ඒත් දැක්කනේ දැන් කරලා තියෙනවා. මෙන්න මේ ඩුවෝ emote තියෙනවා. හරි ඉතින් අපි ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. ගරීනට පිස්සු කියලා දන්නවා. හරිද? හරි ඉතින් තව ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. මේක නම වෙලා රෂ් බෝට් මේ මාස 29 එනවා කියලා තමයි කියන්නේ. මේක ලිමිටඩ් එඩිෂන් කියලා තමයි කියන්නේ. මම මේ ඉවෙන්ට් එක ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ. මේ ඉවෙන්ට් එක ගැන මේ වැඩි තොරතුරක් නැහැ. ඉතින් හරි බම් මේ තව ඉවෙන්ට් එන්න තියනවා නම් මම ඔයාලට වැඩි විස්තර ගේන්නම් ඉස්සරහට. දැනට මේ ටික විතරයි වීඩියෝ එකකින් ගෙනාවේ. මොකද හිතන්නේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් දිගටම ඉවෙන්ට් ගැන විස්තර වැටෙනවා. ගරීනා එකේ වෙන දේවල් ඉස්සරහට වැටෙනවා. ඇත්තම කිව්වොත් මේ සබ්ජෙක්ට් එක අලුත් මතක හරිය සබ්ජෙක්ට් එක කියන්නේ මේ වගේ රිවිව් කරන් රිවිව් නෙමෙයි බබ්බේ ඉවෙන්ට් ගැන විස්තර මේවා දෙන්න. අලුත් මචං අනිවාර්යෙන් මචං සේට් වෙලා ඉන්න දිගටම වීඩියෝ එකෙන්
ඔයාලට තව සුපිරි වාසියක් තියෙනවා channel එකෙන් set ලයිඩියක් එහෙම. එහෙනම් මම යනවා bye bye කොල්ල කෙල්ලෝ ටික ගැම්මට.